Good morning හැමෝටම. මම සහේලි පබසරා. පාසල කුෂාන්ත මනදිත් ආදර්ශ මහාවිද්‍යාලය පොල්ගහවල ආදර්ශයේ O level result එක 9S තියෙනවා. තොමේෂව හම්බෙන්නේ මට grade 10 වලදී. ඒ වෙනකම්ම හරියට maths class එකක් නම් තිබ්බේ නැහැ. මොකද අපේ class අඩුයිනේ English medium ළමයට කොහොමවත් අඩුයි. විශ්වාස කරන්න පුළුවන් ගුරුවරයෙක් හොයාගන්නේ ගොඩක් අමාරුයි. maths වලට ඒකක් ගන්න සර් ගොඩක් උදව් වුණා. මොකද කියනවා නම් අපි තියරි විතරක් ඉගෙන ගත්තට වැඩක් නැහැ නේ papers කරන්නට. සර් කොහොමද grade 11 විතර වෙද්දී කරන lesson එකක් හැම එකක්ම අවසානයේ western province papers, oral pass papers ඒ වගේ අදාළ questions කරා. ඊට පස්සේ ආයෙ අපිට exam එකට මාස ගානකට කලින් syllabus එකක් ඉවර කරලා ආයෙත් ඒ papers කරා. එතකොට දෙතුන් වතාවක් අපිට කියලා තිබ්බේ. මුල් දවස්වල නම් අපි homework කරන්න නම් හොරයි. සර් බැලලා අපි ගුටිත් කියලා තියෙනවා. මේ කොහොම හරි සර් නිසා තමයි papers නම් කරේ. නැත්තම් කරන්නෙම නැහැ. අනිත් සබ්ජෙක්ට් වලත් එහෙමයි. සර් හැමතිස්සෙම අපිට ඒවත් බැලන්ස් කරගෙන ක්ලාස් වල වැඩ කරන්න කියලා දුන්නා. ලම් වෙද්දී අපිට oral exam එක වගේ මේ ක්ලාස් එකේ hall එක arrange කරලා exam එකක් තිබ්බා. ඒකෙන් නම් මට B එකක් ආවේ. මම නම් බය වුණා. මේ සර් වෙනම කතා කරලා කිව්වා මගේ page එක පෙන්නුවා. ඇත්තට මේක තිබ්බම මටවත් හොයාගන්න බැරි වුණා. මේ ඒ තරමටම අපිරිවෙලයි. සර් වෙලාව කිව්වේ පිළිවෙලට ලියන්න නැත්තම් මොනවා ලියවත් වැඩක් නැහැ. හරියට පැහැදිලි නැත්තම් ඊට පස්සේ මම ඕලෙවලගේ හොඳට මතක තියාගෙන ගිහිල්ලා පිළිවෙලටම ලියුවා. මම හිතන්නේ ඒකයි මට ඒකක් ආවේ. අනිත් සබ්ජෙක්ට් උත් එහෙමයි. වැඩ කරා papers තමයි ගොඩක් කරේ. මිස්සුන points තිබ්බ ගොඩක්. classes වලට හිටපු නැති ඒවා. එතකොට ඉස්කෝලේ periods වලට හිටපු නැති ඒවා. දන්නවා ඉතින් ඉස්කෝලේ මේ අනිත් වැඩත් එක්ක ඒවා මිස් වුණා ගොඩක්. අන්තිම කාලෙදී නම් ඒක හොඳටම දැනුණා. අපරාධනේ ඇයි හිටියේ නැත්තේ? එතකොට ටීචර්ස් වල සමහර වෙලාවට කතා කරලා කරදර කරලා ආවත් ඒවා තමයි ගොඩක්ම තිබ්බේ. ඔයාලට කියන්නේ ක්ලාසස් නම් කට් කරගන්න එපා. අන්තිම කාලෙ වෙද්දී ගොඩක් තේරෙයි. ඉස්කෝලේ පුළුවන් තරම් පීරියඩ් එකට ඉන්න බලන්න. සර් දෙන වැඩ ටික කරගන්න. ඔයාලට හීනක් තියෙනවා නම් ඒකට යන්න පුළුවන්. සර්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ ඉස්කෝලේ ටීචර්ස් මතක් කරන්න ඕනේ. ඉස්කෝලේ ටීචර්යි සර් නිසායි තමයි මැත්ස් වලට ඒකක් ගත්තේ. නැත්තම් කවදාවත් ඒකක් ගන්නෙත් නෑ. පාස් වෙයිද කියලා කියන්නත් බෑ. වැඩ ටික හොඳට කරගන්න. මුලින්දම පිළිවෙලට වැඩ කරන්න. එතකොට ආය අමුතුවෙන් පාඩම් කරන්න මහන්සි වෙන දෙයක් ඕනේ නෑ. ඔයාලට සුබ පතනවා. ස්තුතියි.